ඔයා කවදා හරි හිතලා තියෙනවද ජීවිත කාලය තුළ පවත්වන දීර්ඝතම සම්බන්ධතාවය පවත්වන්නේ කා එක්කද කියලා? ඒ ඔයා එක්කම නේද? ඉතින් මේ සම්බන්ධතාවය ආදරණීය සුන්දර දෙයක් වෙන තරමට අපට ජීවිතේ පහසු වෙනවා. ඉතින් අපි අද කතා කරමු බොහෝ විට අපට පවුලෙන්, පාසලෙන්, සමාජයෙන් ඉගෙන ගන්න නොලැබුණු එහෙත් ජීවිතේ සුන්දර එකක් කරගන්න අත්‍යවශ්‍ය වන තමන්ට ආදරය කිරීම නැත්නම් self love ස්වයං ආදරය ගැන. ඉතින් මේ ටොපික් එකට ආස නම් මාත් එක්ක විනාඩි කිහිපයක් රැඳිලා ඉන්න. මොකද මේ වීඩියෝව අවසන් වන විට ඔයාව වෙනස්ම විදිහකට දකීවි. ස්වයං ආදරය කියන්නේ මොකක්ද? self love කියන්නේ කෙනෙක් බලා සිටියත් නොසිටියත් ඔයාට ආදරයෙන් සැලකීමයි. self love වලට ඇත්වන ලක්ෂණ මොනවද? තමාව පිළිගැනීම. ඔයාගේ හැකියාවන්, දක්ෂතා වගේම ඔයාගේ දුර්වලතාවයනුත් හොඳින් හඳුනාගෙන තමන් ලෙසම පිළිගැනීමයි ස්වයං ආදරේ පළමු පියවර. තමන්ට කරුණාව දැක්වීම. ඔයා වෙන අයට කරුණාවන්ත වෙනවා වගේම ඔයාට කරුණාව දැක්වීම self love වල දෙවන පියවරයි. තමන්ගේ වැරදි හඳුනාගත් පසු තමන්ට බනින්නේ නැතුව ඒවා මනුෂ්‍යත්වයට අයත් පොදු වැරදි කියලා තේරුම් අරන් ටිකෙන් ටික ඒවා නිවැරදි කරගන්න ඔයාට පුළුවන්. තමන්ගේ පරාජයන් සහ නරක කාලවලදී තමන්ට කාරුණික වන එක ගොඩක් වැදගත් වෙනවා. ආත්ම විශ්වාසය ඇති කර ගැනීම. අපි හැමෝටම උපතින් ගෙනාපු හැකියාවන් තියෙනවා. අපි හැමෝම එකිනෙකට වෙනස්. සුවිශේෂී අය. ඉතින් මේ නිසා තමාගේ පෙනුම හැකියාවන් ගැන අභිමානයකින් විශ්වාසයකින් පසුවීම තමන්ට ආදරය කිරීමේම කොටසක් වෙනවා. තමාව රැක බලා ගැනීම. ඔබ වැඩිහිටියෙකු නම් වෙනත් කෙනෙකුට තමාව රැක බලා ගැනීමේ වගකීම දෙන්නේ නැතිව ඔයාටම පුළුවන් ඔයාව බලාගන්න. ඔයාගේ යහපත් සෞඛ්‍ය, බාහිර පෙනුම, මනසේ සාමකාමී බව සහ අධ්‍යාත්මික ජීවිතය කියන කරුණු 4 පවත්වා ගත්තොත් ඔයාට ආදරය කරන කෙනෙක් වෙනවා. සීමාවන් පනවා ගැනීම. මේ කියන්නේ තමන්ගේ සැනසීම නැතිවන අවස්ථා සහ පුද්ගලයන්ගේ නැත්වීමයි. self love ප්‍රගුණ කරනකොට ඔයාට පුළුවන් වෙනවා ඒ වගේ බලපෑම් ඇති වෙනකොට දැන් මේ ඇති කියලා හඳුනගෙන තමන්ටම සීමා පනවාගෙන එම අවස්ථාවලින් ඈත් වෙන්න. ස්වයං ආදරය නොවන දේවල්. self love කියන්නේ තමන්ගේ දියුණුවට හේතු වන ධනාත්මක දෙයක්. ඉතින් තමන්ටත් අනුන්ටත් හානි කරන අදහස් self love කියලා වැරදියට තේරුම් ගන්න එපා. මේ දේවල් self love නෙමෙයි. ආත්මාර්ථකාමී වීම. තමන් ගැන විතරක් හිතලා අනෙක් අය නොසලකා හැරීම self love නෙමෙයි. self love ඇති කර ගැනීම මගින් ඔයා වඩා යහපත් කෙනෙක් වෙලා එහි ඵල ප්‍රයෝජන ඔයාටත් ඔයා වටේ අයටත් දෙන්න පුළුවන් වෙනවා. තමන් හොඳම කෙනා කියලා හිතන අහංකාර කෙනෙක් වීම. තමන් ගැන අධිමානයක් තියෙන අහංකාර කෙනෙක් වීම self love නෙමෙයි. තමන්ගේ දක්ෂතා වගේම අඩුපාඩුත් සමග ඔයාව ආදරයෙන් පිළිගැනීමයි self love කියන්නේ. නාසිසිස්ටික් පුද්ගලයෙක් වීම. නාසිසිස්ටික් පුද්ගලයන් කියන්නේ තමාව ඉතා වැදගත්සේ සලකමින් තමා වටා සිටින්නන් පීඩාවට පත් කරන අය. ස්වයං ආදරය කොහොමත්ම ඒ වගේ ඍණාත්මක දෙයක් නෙමෙයි. අපිට self love නැතිව යන්නේ කොහොමද? අපි කුඩාම අවදියේ අපිට තමන් කෙරේ හොඳ ආදරයක් විශ්වාසයක් තිබුණා. ටිකින් ටික ලොකු වෙනකොට විවිධ හේතු නිසා අපට self love නැතිව යනවා. ළමා කල සිට සිතපතුලේ තැන්පත් වූ ඍණාත්මක අත්දැකීම්. කුඩා කල ඉඳන් අපිට විඳින්න සිදු වුණ සලකා හැරීම්, ඇනුම් බැනුම්, සිනාවට ලක්වීම, කායික හා ලිංගික පීඩා කිරීම නිසා self love නැති වෙලා ගිහින් අපි අපිවම පිළිකුල් කරන්න ගන්නවා. විවේචනාත්මක ඇතුළු හඬ. කලින් කියූ ඍණාත්මක අත්දැකීම් නිසා අප තුළ විවේචනාත්මක ඇතුළු හඬක් නිර්මාණය වෙනවා. ඔයා දක්ෂ මදි, ලස්සන මදි, ඔයාට ඕවා බැහැ, ඔයා බය අඩුයි වගේ විවිධ දේවල් මේ ඇතුළු හඬ අපට කියන්න ගන්නවා. පසුව මේ හඬ මොලේ පුරුද්දක් බවට පත්වෙනවා. සංසන්දනය කිරීම. අවුරුදු 8 පසු වුණාට පස්සේ අපි අපිව අන් අය සමග සංසන්දනය කරන්න පටන් ගන්නවා. ඉදිනදා හමුවන අයත් සමාජ මාධ්‍යවල දකින අයත් සමග තමාව සංසන්දනය කිරීම self love නැතිවීමේ ප්‍රධාන ක්‍රමයක්. හානිකර හෝ විෂ සහිත සම්බන්ධතා. සම්බන්ධතාවයකදී අනෙක් පාර්ශවය අපට ලබා දෙන වටිනාකම මත යැපුණොත් ඔවුන් අපව අත්හැරිය දිනක අපට අපේ වටිනාකම නැති වෙනවා. ඒ වගේම ආදරය නිසා හෝ වෙනත් හේතුවක් නිසා ඔවුන්ට අපට නරකට සලකන්න ඉඩ දුන්නොත් ඒ නිසාත් ස්වයං ආදරය අහිමි වෙනවා. සීමාවන් පනවා නොගැනීම. අන් අය සමග කටයුතු කරද්දී තමන්ගේ කායික මානසික සාමය ආරක්ෂා වෙන පරිදි සීමාවන් පවත්වා නොගැනීම නිසා self love නැතිව යනවා.
දීර්ඝකාලීන ආතතිය. මීට අමතරව කල්පවතින ලෙඩ රෝග, ආර්ථික ගැටලු, ජීවිතයේ විවිධ හැලහැප්පීම් නිසාත් අපිට self love අහිමි වෙනවා. එහෙමනම් දැන් අපි එමු මේ වීඩියෝවේ වැදගත්ම කොටසට. self love ඇති කරගන්නේ කොහොමද? self love ඉබේ ඇතිවන දෙයක් නෙමේ. හරි විදිහට කාලයක් තිස්සේ මොලේ ප්‍රෝග්‍රෑම් කිරීමෙන් අපට පුළුවන් තමන්ට ආදරය කිරීම පුරුද්දක් කරගන්න. දැන් අපි බලමු ස්වයං ආදරය ඇති කරගන්න අපි කළ යුතු දේවල් කීපයක්. ඔබේ ඇතුළත හඬ වෙනස් කරගන්න. ඇතුළතින් ඔබ ඔබට බැනවදින හඬ ඇසුණු වහාම ඒ ගැන අවදිමත් වෙලා ඔබ ඔබට කාරුණිකව කතා කරන්න පටන් ගන්න. හරියට ඔයා ආදරය කරන කෙනෙකුට කතා කරනවා වගේ. තමන්ට සමාව දෙන්න. ඔබට ඒ දවස්වල තිබූ අවබෝධය අනුවයි ඔබ ඒ කාලේ ක්‍රියා කළේ. ඒ නිසා ඒ කාලේ සිටි ඔබට සමාව දෙන්න. තමන්ගේ ශරීරය හා මනස රැකගන්න. ශරීරය හොඳින් බලාගන්න. පෝෂදායී ආහාර ගන්න. හොඳින් ජලය පානය කරන්න. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න. දිනපතා උදේ හිරු එළියට නිරාවරණය වන්න. ව්‍යායාම, යෝගා, ඇවිදීම ආදී කුමන හෝ ක්‍රමයකින් ශරීරයේ ක්‍රියාශීලීව පවත්වා ගන්න. ඔබේ මනස රැක බලාගන්න කළ හැකි හොඳම දේ සිත වර්තමානයේ තබා ගැනීම. නැත්නම් present moment meditation. දිනකට විනාඩි 5ක් හෝ ඔබ කැමති භාවනාවක යෙදෙන්න. ඒ වගේම ඔබ අදහන ආගමේ දැක්වෙන යහපත් දේ සිදු කරන්න. මේ දේවල් වලින් සිත ශක්තිමත් වී ධනාත්මක වෙනවා. සම්බන්ධතා සඳහා සීමා පනවා ගන්න. මේ කියන්නේ ආත්මාර්ථකාමීව තනියම ඉන්න කියලා නෙමේ. ඔයාගේ කායික මානසික සාමය ආරක්ෂා කරගන්න ඕනි සීමාව හඳුනා ගන්න. සීමාව ඉක්මවා යන්න කලින් ක්‍රියාත්මක වෙලා ඔබේ ශක්තිය ආරක්ෂා කරගන්න. කුඩා ජයග්‍රහණ සමරන්න. ජීවිතේ පහසුන් දෙයක් නෙවෙයි තමයි. නමුත් දිනපතා සමරන්න ඕනි ජයග්‍රහණ රාශියක් එහි තිබෙනවා. අද උදේ ඔයා ලෙඩක් දුකක් නැති වැන්දෙන් නැගිට්ටද? ඒ ගැන ස්තුතිවන්ත වෙන්න. ඔබට අද දිනේ සැනසීලේ රසවත් තේ කෝප්පයක් බොන්න ලැබුණද? ඒ අද දින ලෝකයේ බොහෝ දෙනාට නොලැබුණු වරප්‍රසාදයක්. ඉතින් ඔබේ ජීවිතයේ ලොකු කුඩා සෑම ජයග්‍රහණයකටම ස්තුතිවන්ත වෙලා ඒවා සමරන්න. ඉතින් වෙනත් ඕනෑම සම්බන්ධතාවයක් වගේ තමන් එක්ක තියෙන සම්බන්ධතාවය දියුණු කරගන්නත් ඉවසීම, කරුණාව, කාලය සහ මහන්සියක් යොදන්න ඕනි. ඒ නිසා ටිකින් ටික තමන්ට ආදරය කරන්න පටන් ගන්න. ඔයාගේ ජීවිතේ ක්‍රමයෙන් හොඳ අතට වෙනස් වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් මේ කිව්ව දේවල් වැදගත් කියලා හිතුණනම් ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ කතාව අහන්න කැමති තවත් කෙනෙක් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ ජීවිතේ හැම අතින්ම දියුණුවටපත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.